ලංකාවේ කැලෙන්ඩර් එක කතා කරන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. රට වටේ තියෙන්නේ මහ මුහුදක්, ඉන්දියන් සාගරයක්. ඉතින් මාළු සම්පත කියන එක ගැන ගත්තොත් ඒක ඊටත් වඩා අපිට තියෙනවා රට මැද වැවෙන එළවලු. එතකොට මේ පැත්තෙන් බුත්තල පැත්ත, අනිත් පැත්තෙන් වැලිමඩ පැත්ත. ඉතින් ලංකාවේ පළාත් 9ට ගියාම විශේෂ ආහාර රටාවක් අපේ සිංහල ජාතියේ තියෙන්නේ. ඉතින් ඒ සම්පත ගැන තවත් පරීක්ෂණ කරන ගමන් මේ තරුණ පරපුරව ඒ ගැන උනන්දු කරලා මේ රස මේවා තියෙන ගුණාත්මක භාවය ඒවා තවත් ප්‍රොමෝට් කරගත්තොත් අපේ ලංකාවට හොඳ අනාගතයක් තියෙනවා කියලා තමයි මම කියන්න තියෙන්නේ. ඉන්ඩස්ට්‍රියකට අලුතින් ජොයින් වෙන අය ගැන කියනකොට නම් දැන් නම් අපිට සතුටුයි. මොකද අපි ඒ කාලේ ඉන්ඩස්ට්‍රියකට ජොයින් වෙනවට වඩා දැන් තියෙන තරුණ පරපුරට තරුණ දරුවන්ට ලැබෙන සම්පත් ප්‍රමාණය දායකත්වය ගොඩක් ඉහළයි. ඒගොල්ලන්ට තියෙනවා කියන්නේ YouTube එකක් චෙක් කරලා අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඊට වඩා දැන් ගොඩාක් ශාස්ත්‍රයට එන අය වැඩි. එතකොට ශාස්ත්‍රය ඉගෙන ගන්න තියෙන හැකියාව වැඩි. අත්දැකීම් ලබා ගන්න තියෙන හැකියාව වැඩි. ඒ හින්දා මං හිතනවා තරුණියන්ට අපිට වඩා හොඳ අවස්ථාවන් තියෙනවා මේක ප්‍රයෝජනයට ගන්න. ඒක ප්‍රයෝජනයට අරන් තමන්ගේම පැෂන් එකක් කරගත්තොත් මේ කලිනරි කියන එක ඒ ආර්ට් එක තමන්ගේ ඇඟට දාගත්තොත් හොඳ ගමනක් කොන්ෆිඩන්ස් ඇතුව යන්න පුළුවන්. තමාගේ ෆියුචර් එක හදාගන්න පුළුවන්. රටටත් ලොකු සේවයක් වගේම තමා මේ ලෝකෙට ඉපදුනාට පස්සේ දැන් අපෙන් වෙන්න ඕන යුතුකමක් තියෙනවානේ. එතකොට ඒ යුතුකම හරියට කරන්න හොඳ chance එකක් තමයි මේ කලිනරි ආර්ට් කියන එක. ගෑස් එක ගැන කිව්වොත් මේක ලංකාවෙම නිෂ්පාදනයක් වෙනවා. ඒ කියන්නේ අපි පිටරටින් ගෙන්නුවට ලොකු දායකත්වයක් ලබා දෙනවා ලංකාවේ අය. ඉතින් අපි රටක් දියුණු කරගන්න ආර්ථිකය ගොඩනංවන්න ලාබ් ගෑස් එක භාවිතා කරලා විශේෂයෙන් මේක තියෙන ආරක්ෂිත භාවය ගැන හිතලා ලාබ් ගෑස් එක ගුණාත්මක භාවය ගැනත් හිතලා හැමෝම මේක පාවිච්චි කරන්න කියලා මම කියනවා ලංකාවේ පුරවැසියෙක් විදිහට.